ඒ බවට පත් වෙනවා කියලා අපි කිව්වොත් අධිගත සමාධිය. තමන් නැතුව හැමදේම දැනෙනවා. අතර මෙච්චර කාලෙකට මෙතන කෙනෙක් ඉඳලා කවදාම මෙතන කෙනෙක් ඉඳලා නැහැ. සිතුවිල්ලෙන් තමයි අපි හැමදාම මෙතන තියෙන්නේ. අපි මේ හැමදේම කරනවා කියලා අපි හිතනවා. normal recording එකක් කියන්නේ. එහෙමයි. සිතුවිල්ලෙන් තමයි අපි මේ හැමදේම කරන්නේ. අපි කියවනේ ඔබ ළඟින් කෙනෙක් හිටියත් ඔබ අතින් යනවත් ඔබේ හිතේ ඉන්න කෙනා නේද? අපේ හිතේ ඉන්න කෙනා. හොඳයි නරකයි ඔක්කොම අපේ හිතේ නේද? දැන් අපි ඉන්නේ අපේ හිතේ. දැන් අපි හිතනවා මේ මමයි ඔක්කොම කරන්නේ. මට යොමුනේ. අතරම ආත්ම දෘෂ්ටිය. අර අපි වටපිට බලනකොට ආමේ ගේට්ටුව. අර ගේට්ටුව කියන શબ્දේ කොහෙන්ද ආවේ? ඇස් දෙකට එන්නේ වර්ණයක්. ඒක සංඥාවක්. ඒක අපිට පේනවා. ඒ ඇස් දෙකට එන්නේ දැන් શબ્දේ කොහෙන්ද ආවේ? නේද? දැන් කුරුල්ලන්ටත් එහෙම එනවා ඒ කියන්නේ නේ. ඒක අපිට වැටහෙනවා ඒකවල. ඒතකොට ඒවත් එක්ක අපිට ලෝකයක් තියෙනවා නේද? දැන් ගේට්ටුව විතරක් නෙවෙයි ගේට්ටුව තියෙනවා කියලා. ඒක ගේට්ටුව දකින්න කෙනෙකුත් ඉන්නවා. ඒකත් එක්ක සැඟවිලා. දැන් මම ඉන්නවා කියන කොහෙද තියෙන්නේ? ගේට්ටුව දකින්න ගේට්ටුව දකින්න මම කියන එකක් තියෙනවා. දැන් අපි වටපිට බලනකොට අපි වටපිට බලනකොට අපි බලන්නේ කියලා අපි බලන්නේ. නේ. මායි බල. මටයි පේන්නේ. මටයි ඇහෙන්නේ. නේද? දැන් මම ඉන්නවා කියලා අපිට කියනවා නේද දෘෂ්ටිය. දැන් මේ දෘෂ්ටිය නැති කරගන්න බැරුව ඉන්නවා. මොකද දැන් ඇහැ කැමරාවකින් වැඩ කරනවා. තේරෙනවද? කන්ට ශබ්දත් ඇහෙනවා. දැන් නාසයට සුවඳ දැනෙනවා, දිවට දැනෙනවා, කායකට දැනෙනවා. සිතුවිලි පහළ වෙනවා. ඉතින් මම ඉන්නවා කියන්නේ දැන් අර ශබ්දවලින් එකතු වුණු සිතුවිල්ලනේ ගේට්ටුව කියන්නේ. පුටුව කියන්නේ, මේස කියන්නේ, මම කියන්නේ. දැන් සිතුවිල්ලෙන් ඔක්කොම ලෝකේ හදාගෙන ඒ ලෝකේ මාත් ඉන්නවා දැන්. සිතුවිල්ලෙන් හදාගෙන. නේද? නේද? සිතුවිල්ලෙන් හදාගෙන. දැන් අපිට ඒක නැති කරගන්න බැරුව අපි කොච්චර කිව්වත් මම ඉන්නේ නේ. මම ඉන්නේ. මම කරන්නේ. මම ජීවත් වෙන්නේ. මම ඉපදිලා ඉන්නේ. මම බෑරෙන්නේ. දැන් බෑරෙන්න කෙනෙක් ඉන්නවනේ. දැන් බෑරෙන්න කෙනෙක්. මෙතනදී ඔබට කියන්න දෙයක් තියෙනවා. ඔබට මේ සත්‍ය අවබෝධ කරගන්නකොට මේ ආයතනික අවබෝධ වෙනකොට මේ ඔබ හිතනවා කියලා මේ මම කියලා හිතනවා කියලා ඒ තමයි මම ඒ සෝහවස්තුනේ මේ ස්වභාවය. මම මගේ හිතනවා. සක්කාය දෘෂ්ටිය. අතන මේ ලෝකයේ පුතු මේ සඳහන් අම්මා තාත්තා ගෙවල් දොරවල් විලාම දාපන මේ අපේම සිත බව මේ මම මේ සිතේ කොටසක් බව මේ ලෝකයේම බව ලෝකෙට මම තයිතු බව ඒ එකක්වත් ඇත්ත නොවන බව මම කියන කෙනෙකුත් නැති බව ඔබ දැනුමින් දැනගත්තා අර පුරුද්දට අර දැන් පුටු වෙනවා වගේ ගේට්ටු වෙනවා වගේ මමත් වෙනවා පේනවද අර શબ્දයක් නෙන්නේ ගේට්ටුව කියන්නේ අර શબ્දයක් නෙන්නේ පුටුව කියන්නේ ඒකත් එක්ක අර ඒකනේ පෙන්නේ මේ ආශ්‍රව බලන්න අනුශේ මොනවද තියෙන්නේ කාමාශ්‍රව භවශ්‍රව දික්ඛාශ්‍රව අවිජ්ජාශ්‍රව ඕගනීය ධර්ම යෝගනීය ධර්ම ගාම්පික ධර්ම ඔක්කොම කතා කරන්නේ මේ මෙතන මේ ආරම්භනේ ඔකේ දික්ඛාශ්‍රව කියන්නේ මේ ආත්මදෘෂ්ටි මේ මට පේන්නේ දැන් පුටුව පේන්නේ ඇසට පේන්නේ ඇහැ කැමරාවක් වගේ ඒ වුණාට සිතුවිල්ලක් එනවා නේද අර පුටුව කියන එක එනවා වගේම මම කියන එකක් එනවා දැන් මේක දැක්කට පස්සේ අපිට තේරෙනවා පුටුවක් වෙන්නේ විදිහට මාක් වෙන්නේ සිතුවිල්ල දැන් වෙනද විදිහට පේනවා ඇහෙනවා දැනෙනවා සිතුවිලි පහළ වෙනවා හැබැයි මේ හිතන්නේ මමද මේ කියන්නේ මමද නේද ඒ සිස්ටම් එකට මේ සිතුවිලිත් එනවා ඒ සිස්ටම් එකේ තමයි මේක තියෙන්නේ දැන් අපි නිවන ගැන කතා කරනකොට දැන් මේ සිස්ටම් එකේ තියෙනවා දැන් මේ
මේ සිතුවිලි ටික. දැන් ඒ ටික තමයි මේ එන්නේ මයින්ඩ් එකේ. ඔය මයින්ඩ් එක යූස් කරනවා කියන්නේ මනස භාවිතා කරනවා කියන්නේ. දැන් මේ සිතුවිලි එන්නේ සිස්ටම් එකේ. දැන් අපි මෙහෙම හිතනවා. ඒතකොට දැන් අපි තුමු දැන් අපි මේ නිවන ගැන කතා කරනකොට ඒ මග ගිය කෙනාට ඒ අත්දැකීම් තියෙන කෙනාට මේ ටික ලස්සනට කියදේ. ඒතකොට ඒකේ ඉන්නේ කොහෙන්ද? ඒකේ සිස්ටම් එකෙන්මයි එන්නේ. කෙනෙක් කියනවා නෙමෙයි. මොකද එයා ඒක අත්දකිනවා. එයාට ප්‍රත්‍යක්ෂ. එයා දන්නවා. එයාට සාධිත. එයා දන්නවා එයාට කියතේ. එතකොට ඒක ශබ්ද වලට පෙරලා අපි එහෙම විකාශනය කරලා. එතකොට ඔබට sannivedana වෙනවා. එතකොට ඒක කෙනෙක්ද? එතරම් කෙනෙක් නෑ. එතකොට අපිට දැන් මම කියනක ලොකු එකක් එන්නේ නැහැ. එහෙම ලොකු දෙයක් නැහැ කොහෙවත්. ඒක අපි කියන්නේ ඵල දෙන්න යනකොට ඵල අරගෙන ඵල කියප. මේ ඉන්නේ පව් අරගෙන. අපිට සැනසීමෙන් ඉන්න දෙන්න. මොකද අපිට එහෙම අය නැහැ. අපිට එහෙම කෙනෙකුත් නැහැ. අපිට එපා. වැඩකුත් නැහැ. දැන් හැමෝම කියනවා නෑ ඒ වුණාට දැන් අපිට ඕන. ඕන ඔබට ඕන ඔබ තියාගන්න. නේද? අපිට නම් අපිට නැතුව කාර්ය නැහැ. අපිට නිදහසේ සැනසීමේ අර අන්ධ වනයේට බුදුන් වහන්සේ වඩින්නේ නේ. නේද? මේක අතක්කාචර ධර්මයක්. නැත්නම් වඩන්ති. තර්කයට ගන්න බෑ. වාද කරන්න බෑ. ඇයි? කෙනෙක් නැති නිසා. දෙයක් නැති නිසා. මොනවා වාද කරන්නේ? මොකක් ගැන වාද කරන්නේ? කොහෙද දෙයක් තියෙන්නේ? ධර්මයේ දෙයක් කරගෙන ඕනනම් ඒක නෙමෙයි මේක කියලා වාද කරතේ. අනේ සාදු සාදු. ඔබට හොඳ දේවල් තියාගන්න නේ. අපිට නෑ. අපිට අදාළත් නෑ. මේ සිත හැදෙන හැටි දැක්කා, සිතුවිලි හැදෙන හැටි දැක්කා නේද? මේවා ශබ්ද වර්ණ එකතු වෙන හැටි දැක්කා. ඉතින් මේ සිස්ටම් එකේ ඕන දෙයක් නේද? සිස්ටම් එකට අරව සකස් වෙනවා. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් ඉතින් ඒ සිස්ටම් එක තියෙනවා. ඔබට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන නම් ඒ සිස්ටම් එක තියෙනවා. නේ? ඔබට මොකද්ද වෙන්න ඕන? ධනවතෙක් වෙන්න ඕනේ. දැන් ඔබට ඕනේ මොනවද ඔබට ඕනේ? ඔබට ඕනේ දේවල් ඔක්කොම කරගෙන නැද්ද? ඔය දරුවා හදාගෙන කසාද බැඳගෙන ගෙවල් හදාගෙන. මොනවද ඔබට ඕනේ? ඔබ ඒවා කරගත්තා නේද? දැන් ඔබට සැනසීම නැත්තේ. ඔබට සැනසීම ඕන නැද්ද? සැනසීම ඕන. එහෙනම් ඔබ සත්‍ය දකින්න. ඒ සිස්ටම් එක වැඩ කරන හැටි දකින්න. මේ ධර්මතාවය දකින්න එකයි ධර්මයේ දකින්නවා කියන්නේ. අතට ඔබ මේ සත්‍ය දැක්කොත් මේක කම්පනයක්වත් ඇත්ත නෝනබ. මේක ආශ්චර්යමත් දේ තමයි. ඔබ මවිත වෙනවා අතට මේක දැක්කොත් මේක හැමදාම අරස කියනවා නම් කවුරුත් මේක දකින්න නැති ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. දකින්නවද දන්නේ නැහැ ඉතින්. මේ විශ්ව නැති වුණොත් කම්පන. ඔබ දකින්න විශ්වයේද ඔබ කියන ඕනම දෙයක් ඔබට ඒක කම්පනයක් එක. ඔය ආලෝකයේ ශබ්දද ගඳද රසද පහසද මහ භූතද මේ පෘථිවියද එක කම්පනයක්. මේක ගලපන්න ඔබට බැරි නම් ඔබ මේක ගලපන්න යන්න එපා. තර්ක කරන්න එන්නත් එපා. ඇත්තටම එක කම්පනයක්. මේක අපි පෙන්නන්න අපි දවසක් කිව්වා පිටි ගෝණියක් අරගෙන.